එයා ඩාන්ස් කරනවා. මේ බලන්න මේ 100 කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඉන්නවා. ෆස්ට් ටයිම් තමයි කැම් එකට කතා කරන්නේ. හරිද? මේ දෙන ලව් කරනවා. මේ මූණේ හිට බලන්නකො. හයි. අද මම යනවා වෝටර් වර්ල්ඩ්. ඉතින් බස් එකේ ට්‍රේන් එකේ යන්න හිතන් ඉන්නේ. මේ දැන් අපි යමු. හරිද? පළවෙනියට ෆුට් සයිකල් එකේ යනවා. ඊට පස්සේ ඒක දාලා කෙලින්ම යනවා බස් එක. බස් එකෙන් ට්‍රේන් එකේ යමු. අද මං තනියෙන් තමයි යන්නේ. හරිද? කවුරුත් නෑ මං එක්ක. තාම බයිසිකලේ පදින ගම. තනියම ගිහිල්ලා තනියම කාලා තනියම කුඹල්ලා එනවා. දැන් නම් බයිසිකලේ දාන ළඟයි. නෑ බයිසිකලේ දාලා මේ අස්සේ පාරකින් යන්න තියෙන්නේ. හරිද? දාලා ඔහොම බස් එකට නැගෙමු. නිගම්බ ටවුන් එකට තමයි යන්නේ. ඒ දාලා පයින් යනවා. දැන් යන්නේ බස් එකට. දැන් වෙලාව 9ට විතර ඇති. ඔව්වට එන්න කලින් යාගත්තා නම් හරි. බස් එකේ යනවා. යන්න තමයි තියෙන්නේ. කැලණියට ගත්තේ. ළමයි කවුරුට පාක්ම තියනවා. මම නිදගෙන ඉන්න වෙනවා මට දැන්. මොකද 10:25 තමයි කොච්චි එනවයි කියන්නේ. පොරනවා. තනියම ඉන්න එපා. කරන්න වැරදිත් නෑ. කමන්නේ ඉඳගෙන ඉන්නේ. දැන් මේ එන කෝච්චිය මොනවාද? එක්ස්ප්‍රස් එකක් නෙවෙයි. ඒකට හැම ස්ටේෂන් එකකින් නවත්තනවා. මම හිතන්නේ කැලණියට යද්දී 10ට එන්නේ. 12ට ඉඳන්නේ නැහැ නේ. බලමුකෝ ගිහිල්ලා මම අපිට හරියට මම යන්නේ කොහොමද මම දන්නේ නැහැ පාර. මේ ෆස්ට් ටයිම් තමයි කැම් එකට කතා කරන්නේ. හරිද? මම වීඩියෝ එකකට කතා කරන්නේ නැත්තම් අර දාලා තියෙන වීඩියෝස් වල වොයිස් නේ දෙන්නේ. හැබැයි කවුරුත් නෑ. ඒකද මේ කවුරුත් නැත්තම් කරගත්ත හැකි. නැත්තම් අමාරුයි මේ කතා කරන එක සුට්ටක්. නැත්තම් වීඩියෝ කෝල් එකේ එක්ක කතා කරනවා වගේ කතා කරනවා. ඒක ගාලා හරි. මේ නැත්තම් අමාරුයි. මේක මේ හරියට මිනිස්සු බලද්දි මට එන අවුල්. ලැජ්ජයිනේ. ඒක මෙතන කවුරුත් නැති හින්දා මම මෙහෙම කරේ. හැබැයි අවුලකුත් නෑ ඒකනේ. සාමාන්‍යයෙන් තනියම යනවා. හරිද? එහෙම. හැබැයි බයික් එකේ එහෙම යන්නේ. ඔය නිකන් ඇඳුම් ගන්න. ඒ වගේ දේවල් තමයි. හරිද? අවුලක් නෑ තනියම යන්නේ ඒක. කියනවාට මෙච්චර දුර ගිහිල්ලා නැහැ. තමන් ගිහිල්ලා තියෙනවා ඒ ළඟ පාතට ගිහිල්ලා තියෙනවා කොහොමද හැමෝම ගිහිල්ලා බලමු.
මොනවද හැබැයි මම කඩ කිව්වේ නෑ යනවා කියලා. ටිකට් එක 1200 කියලා තිබ්බ මම බැලුවා. ඒක හැබැයි අර බෝට් මොකද බෝට් එකේ යන්න හරි මොකද හරි. ඒක නිසා නැත්තම් 850. මම ගිහිල්ලා කීයද කියලා. මම වැඩියෙන් කැමති බෝට් එක යන්න නිසා තමයි මේ හැබැයි ඒකේ බර්ඩ්ස් බලන්න පුළුවන් කියලා දාලා තිබ්බා. මට මේ පාර හොයාගන්න බෑ මේ බස් එකට නගින්න. දන්නේ දවස් අංකල් කෙනෙක්ගෙන් අහලා අංකල් කෙනෙක්ගෙන් අහලා මේ කිව්වා සර හෝල්ඩ් එකට යන්න කියලා. සර හෝල්ඩ් එකට ගිහින් මොකද්ද බස් එකේ නගින්න. මීටර් 300ක් වගේ තමයි තියනවා කිව්වේ හෝල්ඩ් එකට. මම බස් හෝල්ඩ් එකට ආවා. බස් එකක් එනවද කොහෙද? අන්න අපතන පේනවා වෝටර් වර්ල්ඩ් එක. දැන් කොහෙන්ද ටිකට් ගන්නෙ? මෙතනින් වෙන්නද? මට අමතක වුණානේ සන්ග්ලාස් එක අරන් යන්න හොමිනි ෂොට්ටක්. හරිම දාඩියේ. වාව් මේ බලන්න. කවුද මෙයාගේ නම? ලයන් ෆිෂ්. අනේ හරිම ලස්සනයි. ලයන් එයාට ඉදන්නේ ලයන් කියලා දාලා තියෙනවා. ඔව්. කළුවරයිනේ. හැබැයි එළිය වගේ නෙමෙයි පොඩක් කූල්. අම්මා දැනනම් ඔව්වයි. තැබිලි සුදුයි කහයි. තව කැතෙක්කුත් තියෙනවා. කැතේක. කැතේක. අනේ ඒන්ජල්ස්ලා නේද? ඕනේ බැනර් ෆිෂ්. ඉතින් මං එයාට කියන්නේ ඒන්ජල්ස්ලා කියලා. ඒන්ජල්ස්ලා නෙමෙයිද? එයා දඟලන්නේ නැත්තේ. Without water for 2 years. මොනවද? සිරාවට මේ බලන්න. ජලය නැතිව වසර දෙකක් ජීවත් විය හැකි මත්ස්‍යයෙක්ලු. ඉතින් ඇයි මෙයාට වතුර දාන්න දෙන්නේ? එයා හෙල්ලෙන්නේ නැවත. කමන්නේ මයියා. හෙල්ලෙන්නේ නෑනේ. ඕහෝ ලයිට් දාලා වගේ. යන් අපි යන්. එయ్యෝ නිකන් කඩුවක් වගේ ඉන්නේ. අනේ කැතයි එන්නේ මේ මාළු. මොකද ඒක? ආන්ත්‍රා මොකක්? ආරමී මොකද ඉලෙක්ට්‍රික් ගීල්. ටැංකි සුද්දද? පිහිනන ක්‍රියතක්. මොකක්? කියතක් අර බලන්න. ඉන්න මම
බාබා මේ බලන්න. ඇයි දන්නේ යන තනියම දාලා දෙන්නේ. අපි දැන් මේ සී වර්ල්ඩ් කියලා තියෙනවා. උතන්ට යන්නේ බලමු. සී වර්ල්ඩ්. හායි මම බලනවානේ. මාළු. කැත මාළු. මේ මොකද? ඔනේ මේ බලන්න යාගොල්ලෝ. පව් නේද? එයාලට මොහොතේ ඉන්න දෙන chance එක නැති වෙනවා. මේක මොකෙක්වත් නැහැ. අයි නෝයි හැංගුණා. මේ බලන්න මේ 100 කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඉන්නවා. හරිම වයසයි පාටේ යාලන. මේ යාලගේ පැටව වෙන්නේ. ඒතර චූටි චූටි ඉන්නේ. පේනවද? යාලගේ පැටව මෙන්න බලන්න ගැරඩි වගේ ඇත්තටම මම ආවලේද මේ මාළුවන්ගේ වැරදිමයි කිව්වේනේ. ඉතින් අනේ මෙයාලා කැතයි ඒකයි මම එහෙම කියන්නේ. ලස්සන මාළුත් ඉන්න ඒනට මම කැමති නෑ මේ වගේ කැතයට. මෙයාලා නිකන් අර මේ කවුද? අර කොම නිකන් යනවා වගේ. අර ඊයා මේ දෙන ලව් කරනවා. එయ్యනේ එහෙම ඉන්නේ. එయ్యනේ අර බලන්නකෝ. එయ్యනේ එල්ලෙන්නේ නැතු ඉන්නේ. අර අරු හිටගෙන ඉන්නේ අර මියා. නිදිද? මේ මොකද මේ දෙන්න බලන්නකෝ. මේ මෙයාගේ නිකන් මේක පිටුරයක් වගේ. දැන් නම් කවුද මන් දන්නේ ඇවිල්ලා. මෙච්චර වෙලා මම විතරයි මේ වෝටර් වර්ල්ඩ් එකටම හිටියේ. ඒත් මම සද්දය ඇහෙනවා. ඉන්නවර. පේනවද? දැන් ඉතින් මට වීඩියෝ කරන්න වෙන්නේ. දැන් පිළිවෙලට ඉන්න ඕන. මේ බැලුවේ මේ අපේ ගෙදර ඉන්න මාළුවද කියලා. මම අපේ ගෙදර තින්නේ. දැන් මට කිව්වේ ජෑම් ෆිෂ් කියලා. මගේ නම ඩෙක්ට්‍රා කියන එක. මේ බලන්න. මච්චිය ගොඩක් තේරෙනවානේ. තව දෙන්නෙක් ඉද. මොකද නේ ඇමර්සන් මඩුවෝ. එතකොට බිමද යන්නේ? ඒ වගේ පුදුම ප්‍රශ්න මට තියෙනවා. ඌ කොහේ හරි ගියේ දැන් අපි බලමු අනිත් ටික. ඊයා මෙයා කොළුව නිකන් ඉතින් ඉදා වගේ. S2ත් එළියට පැනලා. අම්මා මේ මොකද මේ කරන්නේ? අනේ මෙයා ලස්සනයි. අම්මා මහන්සිත් එක්ක අප්පු. ඇතුළොක්කම බලලා
ආවා දැන් ඉන්නේ මෙන්න මෙතන කැලණි ගඟ ළඟ. හරිම මහන්සි තාඩියයි ඒකයි මහන්සි. හරි උලගුත් වෙනවා. ඊළඟට බර්ඩ්ස් එකක් බලන්න තියෙනවා. වෝටර් ටනල් එකට ඇතුල් වෙන තැන මෙතන. මුහුදුමග නැවත නරඹන්න මේ ඊයෝද අම්මෝ එයා ඩාන්ස් කරනවා.